අදත් මම ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා මහන ඇඳුම් වලට අලුත් වැඩක් කරන්න තමයි මම අද කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ඉරිරෙද්දකින් ඇඳුමක් මහනකොට ඒ ඇඳුමට දැන් මම කියලා දෙන දේ භාවිතා කරලා ඒ ඇඳුමේ අගය වැඩි කරගන්න පුළුවන්. සමාන පරතර තියෙන ඉරිරෙද්දක්. දැන් මේ තද පාට ඉර වගේම මෙතන මේ සුදු පාට ඉරත් අතර මේ පරතර සමාන වෙන්න ඕන. මෙන්න මේ වගේ ඉරිරෙද්දකින් ස්මෝක් එකක් කරගන්න හැටි කියලා දෙන්න තමයි අද මම ලෑස්ති වෙන්නේ. මේ ඉරක ප්‍රමාණය තියෙනවා අඟල් භාගයක්. දැන් මම පහලටත් අඟල් භාගෙන් භාගෙට එන විදියට ඉරි ටිකක් ඇඳගත්තා. ඒ ඉරි ටික ඔයාලට පේනවද දන්නේ නැහැ. මම කහ පාටින් ඇඳලා තියෙන්නේ මේ අඟල් භාගෙන් භාගෙට පරතර හිටින විදියට මේ පැත්තටත් මම ඉරි ටිකක් ඇඳගෙන තියෙන්නේ. දැන් ඔන්න මම මහණ්ඩයි ලෑස්ති වෙන්නේ. දැන් මම මේ තද පාට ඉරෙන් පටන් ගන්නවා. දැන් මම ඉරි කටුව ගන්න මෙන්න මෙතනින්. මේ ඉරෙන් උඩට ගත්තා. අරගෙන මෙතන මම නූලට ගැටයක් දාලා තියෙන්නේ. ඒ වුණාට මෙතන පොඩ්ඩක් තද වෙන්න ආපහු මම හොඳ පිට පැත්තෙන් මෙහෙම මහ ගන්නවා. මහගෙන මෙන්න මේ විදියට මෙතනයි එකතු කරලා මම මෙන්න මෙහෙම මහ ගන්නවා. මෙන්න මේ විදියට මෙන්න මෙහෙම මහනවා. දෙක එකතු කරලා මෙතන තද වෙන්න මහ ගන්න. ඒක ඔයාලට මහුම් පාරවල් දෙකක් වගේ දාලා තද කරගන්න පුළුවන්. ඊළඟට මම යනවා මෙන්න මෙතනට. ඒක අපිට උඩින් යන්නත් පුළුවන්. දැන් මම හිතනවා ඒක යටින් යන එක හොඳයි කියලා. දැන් ඊළඟට මම මෙන්න මේ ඉර දිගේ පහළට යනවා. ඉදි කටුව මම ගන්න යටින්. මෙන්න මෙහෙම අරගෙන මෙතනින් උඩට ගත්තා. අරගෙන ඊළඟට මම මෙන්න මෙතනයි එකතු කරනවා. එකතු කරලා එතනත් මහුම් පාරවල් දෙකක් විතර දාගන්න. ඊළඟට මම ආයෙත් මේ රේඛාව දිගේ ඉහළට යනවා. ගිහිල්ලා එතනත් පොඩ්ඩක් මෙතන මෙහෙම තද කරගන්න. නැත්නම් අර ඇතුලෙන් යවපු නූල ඇදෙනවනේ. ඊළඟට අපි ආයෙත් මෙන්න මෙතන. ඊළඟට පහළට යනවා. ඊට පස්සේ අපි එතන තද කරගන්නවා. ඊළඟට මේ පැත්තේ කෙලවරත් එක්ක මේක මෙහෙම අල්ලලා මහනවා. දැන් මේ විදියට අපි පළවෙනි පේලිය මහලා ඉවර වෙලාම බලමු. මෙන්න මේ විදියට පළවෙනි පේලිය මහගත්තා. ඒ කියන්නේ දැන් මෙතන ඉහළවයි පහළයි දෙකම අල්ලලා මහගෙන ගියා. දැන් මේ පේලිය ඉවරයි. ඊළඟට මම ඊළඟ පේලි දෙක මහනවා. ඒත් ඉහළ මහපු විදියටම තමයි මහන්නේ. දැන් ඔයාලට පැහැදිලි වුණේ නැත්නම් මේකෙනුත් බලා ගන්නකො මම ආයෙත් මහන විදිය කරනවා. මෙන්න මෙතන මෙහෙම නූල තද කරගත්තා. ඊළඟට මම මෙන්න මෙතන මේ ඉරේ අනිත් පැත්තේ ධාරේ මෙන්න මෙහෙම අල්ලලා ගත්තා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා. එකතු කරලා මේක මම මහනවා මේ.
දැන් මහ ගත්තා. ඊළඟට මට මෙන්න මෙතනට යන්න ඕනේ. ඒක අපිට මෙන්න මෙහෙම නූල ගෙනියන්නත් පුළුවන්. එතකොට නූල පේන්නේ උඩින්. දැන් මම කරන්නේ මෙන්න මෙතනින් ඉදි කටුව යටට දානවා මහපු තැනින්. දාලා ඒ ඉරේම පහලින් ඉහළට ගන්නවා. අන්න මෙන්න මෙහෙම. ඉදි කටුව මෙතනින් යටට දාලා මෙතනින් ඉහළට ගත්තා. මෙන්න මෙහෙම. අරගෙන මෙතෙන්දි නූල තද කරනවා මෙහෙමත් දාලා ඊට පස්සේ මම මේ ඉරේ මේ පැත්තේ ධාරෙට මෙහෙම ඉදි කටුව දාලා මේ දෙක එකතු කරනවා. එකතු කරලා එතන මහනවා. ඊළඟට අපි ඒ ඉරේම මෙන්න මෙහෙම උඩට ගන්නවා. අරගෙන එතෙන්දි නූල තද කරනවා. තද කරලා මේ ඉරේ අනිත් පැත්තේ කෙළවර එකතු කරනවා. දැන් මෙන්න මේ විදියට අපි ඒ පේලියත් මහ ගන්නවා. එතකොට අපිට මෙන්න මේ වගේ හැඩයක් එන්නේ. දැන් අපි පේලි දෙක තුනක් මහලම බලමු. මෙන්න මේ විදියට ඔයාලටත් පුළුවන් මේ වගේ ස්මෝකින් මෝස්තරයක් ඔයාලගේ ඇඳුමකට එකතු කරගන්න. දැන් මෙන්න මේ එකතු කරන තැන් තියෙනවානේ. පොඩි බීඩ් එකක් වගේ එකතු කරගන්නත් පුළුවන්. ඒකෙන් අපිට තවත් ඇඳුම ලස්සන කරගන්න පුළුවන්. දැන් එතකොට ඔයාලට මේක ඇඳුමක කඳ කොටසකට නැත්නම් බෝරිච්චි අතක් වගේ කරන වෙලාවක අත අගට ඒ වගේ මෙන්න මේ වගේ ස්මෝකින් මෝස්තරයක් යොදා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ වගේ මෝස්තර ඔයාලගේ ඇඳුම් වලට එකතු කරගන්න.